කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න මං අද ඔයගොල්ලන්ට රසම රස කැන්ඩල් එකක් හදන විදිය තමයි අරගෙන ආවේ. රසම රස නෙමෙයි අනේ ලස්සනම ලස්සන. ඒ වුණාට ඒක දැක්කම බොන්න හිතෙන විදිය කැන්ඩල් එකක් තමයි අද හදන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැකලත් ඇති අයිස් කොෆි කැන්ඩල් එක තමයි මම අද ඔයගොල්ලන්ට හදන විදිය කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට අපිට ඕන කරන බඩු තමයි අර ඔයගොල්ලෝ කලින් දැක්කේ. මේ දැන් මම මේ ජෙල් වැක්ස් එක තමයි ඒකට මුලින්ම අපිට අයිස් කියුබ්ස් හදාගන්න ඕන කරන්නේ. ඉතින් මං ජෙල් වැක්ස් එක මෙල්ට් කරගන්න තමයි දැන් හදන්නේ. ඇත්තටම මේ ජෙල් වැක්ස් එක ගැනත් ඔයගොල්ලන්ට දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා. මම පුළුවන් විදිහට එක එක වීඩියෝ වලින් ඒ හැමදේම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ එකින් එක වැක්ස් එක රත් කරන ටෙම්පරේචර්ස් වෙනස්. ඒ කිව්වේ අපි සොයි වැක්ස් එක රත් කරන ටෙම්පරේචර් එක එකම සමාන ටෙම්පරේචර් එකට නෙමෙයි ජෙල් වැක්ස් එක රත් කරගන්න ඕන. ඇත්තටම කිව්වොත් ජෙල් වැක්ස් එක අපි රත් කරන්න ඕන සෙල්සියස් 95ත් 120ත් අතර. ඒ තරම් ලොකු ප්‍රමාණයකින් රත් කරන්න ඕන. දැන් සොයි වැක්ස් එක ගත්තොත් අපි ඊට වැඩි අඩුවෙන් රත් කරගන්නේ 70ත් 85ත් අතර. ඉතින් අන්න ඔය වගේ දේවල් තමයි අපි හරියටම දැනගන්න ඕනේ. දැන් අපි චූටි ෂෝට් වීඩියෝ වලින් දකිනවා වගේ කැන්ඩල් එකක් එකපාර හදන්න බෑ හරියට අපි ටෙක්නික් එක දන්නේ නැත්නම්. ඒ වගේම තමයි අපි පෝ කරන භාජනෙත් හොඳට රත් වෙලා තියෙන්න ඕන. ටිකක් රත් වෙලා තියෙන්න ඕන. අඩුම තරමින් සෙල්සියස් 50ටවත් වගේ රත් වෙලා තියෙන්න ඕන. මමත් දැන් මේක රත් කරාට මේක ඇලුමිනියම් හින්දා ඉක්මනටම ඒක මේ නිවිලා. ඉතින් ඒකින් හින්දා තමයි මගෙත් ඔය දැන් ඔයගොල්ලන්ට පෙනේවි මගෙත් බබල්ස් ටිකක් එනවා. උනට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් එහෙ විදියට බබල්ස් එන්නේ නැහැ. හරියටම අපි දාන භාජනෙත් හොඳට රත් වෙලා තිබ්බන. ඔය දැන් ඔයගොල්ලන්ට පේනවනේ. අන්න ඒ වගේ බබල්ස් එන්නේ එක්කෝ හරියට අපි වැක්ස් එක රත් කරගත්තේ නැත්නම් ඒ වගේම තමයි අපේ භාජනෙත් රත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම මගේ අතින් වෙච්ච මිස්ටේක් එකත් ඔයගොල්ලන්ට පෙන්නුවේ ඔයගොල්ලන්ට ඒ වගේ දෙයක් නොවෙන්න. ඉතින් එහෙනම් අපි දැන් හදමු අපේ ලස්සන අයිස් කොෆි එක. ඉතින් මේක දැන් මේ පැය 8කට විතර පස්සේ තමයි මම මේ කපා ගන්න හදන්නේ. ඔයගොල්ලන්ට කැමති පොඩි කියුබ් සයිස් වලට කපා ගන්න පුළුවන්. පේනවනේ හොඳට සෙට් වෙලා තියෙනවා. ඒ වගේම මේ ජෙල් වැක්ස් එකේ විශේෂයක් තමයි හරි ඉක්මනට ඒක කියෝ වෙන්නත් බලනවා. දැන් මම මේ වෙලාවේ ඔයගොල්ලන්ට එක ග්ලාස් එකක් තමයි හදන විදිය පෙන්වන්න යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ කැමති විදිහට කියුබ්ස් විදිහට අයිස් ටික කපා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේ ග්ලාස් එකට වික් එක අලව ගන්නයි හදන්නේ. දැන් මේ මම ස්ටිකර් එකකට අලවලා තමයි වික් එක අලව ගන්නේ. නමුත් ඕගොල්ලොන්ට ඕනනම් ග්ලූ ගන් එකෙන් වුණත් ඒක අලව ගන්න පුළුවන්. නමුත් මම මේ වැඩේට එච්චරම කැමති නැහැ. ඒකින්ද තමයි මම මේ විදිහට කරන්නේ. වගේම තමයි අනිවාර්යෙන් ඕගොල්ලොන්ගේ ග්ලාස් එකත් ඔයගොල්ලෝගේ වැක්ස් එක දැන් අපි හදාගත්ත ජෙල් වැක්ස් එක දාන්න කලින් අයිස් ටික දාන්න කලින් අනිවාර්යෙන් වීදුරුවත් පොඩ්ඩක් රත් කරගෙන ඉන්නම ඕන. එතකොට තමයි ඔයා හදන ප්‍රොඩක්ට් එකේ ෆිනිෂින් එක ලස්සනටම එන්නේ. ජෙල් වැක්ස් ටික ග්ලාස් එකට දාගත්තට පස්සේ මම මේ දැන් මගේ සොයි වැක්ස් එක හදාගන්න තමයි යන්නේ. සොයි වැක්ස් එක මෙල්ට් කරන්නත් වෙනම ටෙම්පරේචර් එකක් තියෙනවා.
ඒක අනිවාර්යෙන් අපි සෝයි වැක්ස් එක 70%ත් 85ත් අතර තමයි රත් කරගන්න ඕන. අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ටෙම්පරේචර්ස් ගැන සැලකිලිමත් වෙන්නම ඕන. ඔයාට හොඳ ලස්සන කැන්ඩල් එකක් හදාගන්න ඕන නම් ඒ වගේම හරියට පත්තු වෙන සුවඳ විහිදවන එකක් හදාගන්න ඕන නම් ඔයා ටෙම්පරේචර්ස් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නම ඕන. මේ කැන්ඩල්ස් වල තියෙන විශේෂම දේ තමයි රත් කරනකොට ඒ ටෙම්පරේචර් එක, එතකොට අපි ෆ්‍රේග්‍රන්ස් එකතු කරද්දී ඒ ටෙම්පරේචර් එක, එතකොට පෝ කරද්දී ඒ ටෙම්පරේචර් එක, ඒ හැම දෙයක්ම අපි හරියට කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට අනිවාර්යෙන් තර්මෝමීටර් එකක් අවශ්‍යමයි. ඉතින් ටෙම්පරේචර් එක හරියට බලන්න, ඒක ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඉතින් දැන් මගේ ටෙම්පරේචර් එක හරියටම හරි. දැන් මම මේකට ෆ්‍රේග්‍රන්ස් එකතු කරගන්න තමයි හදන්නේ. ඇත්තටම කිව්වොත් මගේ ෆ්‍රේග්‍රන්ස් එකතු කරන මේ වීඩියෝ කෑලි ගොඩක් මොනවා හරි වෙලා මගේ අතින් ඩිලීට් වෙලා තියෙනවා. එන්ඩ් වීඩියෝ එකත් මට හරියට කරපු ටික නැහැ. ඉතින් මෙතන මං ෆ්‍රේග්‍රන්ස් ඇඩ් කරන එක ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැ. මොකද මගේ ඒ ටික වීඩියෝ වෙලා නැහැ. ඉතින් මොනවාද ෆ්‍රේග්‍රන්ස් ඔයගොල්ලොන් ඇඩ් කරන්න ඕන සෙල්සියස් 65ත් 75ත් අතර. ඒ වගේම ඔයා ගන්න ප්‍රමාණයෙන් 100ට 8ත් 10ත් අතර ප්‍රමාණයක් තමයි ෆ්‍රේග්‍රන්ස් එකතු කරන්න ඕන. ඉතින් ඕක අනිවාර්යයෙන්ම කරන්න ඕන ඔයාට හොඳ ඉටිපන්දමක් අවශ්‍යයි නම්. ඉතින් දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත අයිස් ටික. දැන් මේකට මුලින්ම යටට සුදු පාට පේන්න ඕන හින්දා අපි කලරින් දාපු නැති වැක්ස් එක තමයි, සොයි වැක්ස් එක තමයි මේව කරන්නේ, එකතු කරන්නේ. ඊට පස්සේ තමයි අපි දුඹුරු පාට හදාගත්ත වැක්ස් එක එකතු කරන්නේ. මොකද අපි හදන්නේ අයිස් කොෆි එකක්නේ. ඉතින් ඒකින්ද ඔන්න ඒක දැන් ඔය දුඹුරු පාට ටික එකතු කරගන්නවා. ඉතින් ඇත්තටම කලින් කිව්වත් වගේ මේකේ වීඩියෝස් ගොඩක් නැති වෙලා තියෙන්නේ මගේ අතින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කැන්ඩල් එක හැදුනේ. ඉතින් ඇත්තටම මට එන්ඩ් රිසල්ට් එක හරියටම ඔයගොල්ලන්ට පෙන්නන වීඩියෝ එක මගේ අතින් ඩිලීට් වෙලා ඔය විදිහට දුඹුරු පාට තැන් 3කට විතර එකතු කරගත්තට පස්සේ ඒක හොඳට කියෝ වෙන්න දීලා මම පහුවෙනිදා තමයි දැන් ඔය ඔයගොල්ලන්ට ඔය ෆොටෝ එකේ ඔය චූටි වීඩියෝ එකේ පේනවා වගේ වගේ මගේ එන් වීඩියෝස් ටික මොනවා හරි වෙලා ඩිලීට් වෙලා මෙන්න මේ වීඩියෝ එක විතරයි මගේ අතේ මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙනුත් දැනුමක් හම්බ වෙන්න ඇති කියලා. තවත් දවසක මේ වගේම ඉටිපන්දම් ගැන කියලා දෙන වැදගත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.